හෙලෝ අයිබුවන් කටිය සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම අයිඩියා ටෙක් නාබිය පොඩ්කාස්ට් සීරීස් එකේ ඔලිදු නම්බරේ කියන්න මතක නැහැ. 9 එපිසෝඩ් එකට ඔයාලා වෙල්කම් කියලා පිළිගන්නවා. ඉතින් අද එපිසෝඩ් එකට ඇවිල්ලා තිනවා සුපුරුදු විදිහට ඔලිදු කුමුදේශ් එක්ක මම. ඉතින් කොහොමද ඔයාලට අපි ටික දවසකට පස්සේ ඔයගොල්ලන් හම්බ වෙන්නේ ඉන්නේ. දැන් මේ වීඩියෝ එක බලන වෙලාවෙද්දී කොච්චර ගැප් එකක් තියේවිද කලින් වීඩියෝ එකත් එක්ක? සති දෙකක් වගේ ගැප් එකක් තියෙනවා. සති දෙකක් වගේ ගැප් එකක් තියෙනවා. සති දෙකක විතර තමයි ඔයාලා හම්බ වෙන්නේ. අපි කලින් එපිසෝඩ් එකේදී කතා කරේ මේ AI political candidate කෙනෙක් ආවොත් කොහොමද වෙන්නේ? ඒක නිකන් how එපිසෝඩ් එකක් නෙවෙයි, ඒක what if වගේ එපිසෝඩ් එකක්. මේ ඒකේ තියෙන අර ප්‍රායෝගික භාවය අඩු කියන හේතුව මත නිසාවද මන්ද ඒ වීඩියෝ එකට වැඩිය රීච් එකක් තිබ්බේ නැහැ. ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ දැනටත් views වල බැලුවොත් ඒ views සාපේක්ෂව අනිත් වීඩියෝස් වලට වඩා අඩුයි. සමහර විට ඒක අපේ community එක politics වලට කැමති නැති හින්දාද එහෙම නැත්නම් ඒ වගේ නිකන් ජීවත් වෙලා ඉන්න කාලය ඇතුළත නොවේයි කියලා හිතන නිසා ඩ්‍රීමි වර්ල්ඩ් වල ෆැන්ටසි වර්ල්ඩ් කැමති නැතු වෙයි. ඔය තියෙන වචන තියෙන බ්‍රෝ හරිද? මම මේ 18 කල්පනා කරන මේක කියාගන්න බැරුව. හරිද? කියන්නේ රියැලිටි එක විශ්වාස කරගෙන ෆැන්ටසිය හිතන්නේ නැති කට්ටිය වැඩි නිසාද කොහෙදෝ අපේ ඒ එපිසෝඩ් එකට වැඩි වීව්ස් තිබෙන්නේ නැහැ. කොහොම නමුත් අපි එතනින් පස්සේ තීරණයක් කරා හරි අපි what if එපිසෝඩ් ගේන එක අඩු කරනවා සහ පොලිටික්ස් කතා කරන එක සැලකියුතු මට්ටමකින් ඩෙඩ් කරනවා. ඡන්දෙදි කියනවා. ඡන්දෙදි කියනවා. ඡන්දෙදි මෙතනදී කෙලිම එකිනෙකට මත තුනක් දරන අයගේ ඩිබේට් එකක් බලා ගන්න පුළුවන්. තව අවුරුදු 5කින් අපිට බලන්න එන්නේ. මේ ඉතින් අපි කන්ටෙන්ට්ස් අපි දැන් තේරුම් ගන්න. ඒ කියන්නේ මේක කාලෙත් එක්ක ගිහින් තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. මොකද ඔයාලගේ ප්‍රෙෆරන්සස් මොනවද සහ ඔයාලගේ රික්වෙස්ට් එක මොන වගේද? ඔයාලා ඉන්ට්‍රස්ට් වෙන්නේ මොනවටද කියන එක දැනගන්න වෙන්නේ අපිට. අපි දාන කන්ටෙන්ට්ස් වලට ඔයාලා දෙන රියැක්ෂන් එක මත. එතකොට අපි එහෙම තේරුම් ගත්ත එක අවස්ථාවක් තමයි කලින් වීඩියෝ එක. එතකොට කලින් වීඩියෝ එකේදී අපි තේරුම් ගත්ත හරි මෙන්න මේ දේවල් වලට ඔයගොල්ලෝ අකමැත්තක් දක්වනවා හරි ඔයගොල්ලෝ මේ වලට ඉන්ට්‍රස්ට් නැති හින්දා හරි වෙන්නේ නැති ඔයගොල්ලෝ මේ එපිසෝඩ් එක වැඩි බලන්න ගියේ නැත්තේ කියලා. ඉතින් ඒ තීරණය පදනම් වෙලා ඒ තීරණයට අපි එකග වෙලා හරි අවුල්ලන්නේ අපි තුන්දෙනා එකග වුණා. හරි අපි ඒවා තරමක් දුරට අඩු කරලා අපි ටෙක් සේවි පැත්තට පොඩ්ඩක් කතා කරන්න තීරණය කරනවා කියලා අපි එතනදී පොඩි ඩිස්කෂන් එකක් ගියා. anyway ඒ වීඩියෝ එක බැලුවේ නැත්තම් කියලා බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් සහ අපිට තව මතක් කරන්න තියෙනවා අපි අලුතෙන් වැඩක් තියෙනවා අයිඩියා ටෙක් අපි කරන පළවෙනි කියන්නේ මේන්ස්ට්‍රීම් ප්‍රොජෙක්ට් එක නේ. ඔව් මේන්ස්ට්‍රීම් ප්‍රොජෙක්ට් එක. ඒක මතක් කරන්නද මොකද්ද වෙන්නේ කියලා? ඒක අපි මේ නෑ ඒක දන්න මනුස්සයෙක් උළුදු කියන්නේ. ඔව් ඒක අපි කියන්නේ Rome Ceylon කියලා අපි ටුවරිස්ට් වලට ඇප්ලිකේෂන් එකක් බිල්ඩ් කරන එක ලංකාවේ පළවෙනිම ටුවරිස්ට් ඇප්ලිකේෂන් එක. දැන්ට හදන්න යන සියලුම කම්පෝනන්ට්ස් එක තියෙන ඇප්ලිකේෂන් එකක්. ඒකේ ඔයගොල්ලෝ කැමති නම් ඉන්ටර්න්ස්ලා අපි දැන් මේ දවස්වල ගන්නවා 2 weeks වෙනකන් තියෙනවා. ඔයගොල්ලන්ට වීඩියෝ එක වැඩිදී ඔයගොල්ලන්ට ඇප්ලිකේෂන් තාමත් ඕපන්. අපේ social media platforms වලින් ගිහලා ඔයගොල්ලෝට කැමති ඔයගොල්ලොත් කැමති නැහැ වගේ ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරන්න කැමති ඒ ජොයින් එකයි ටීම් එකට ජොයින් වෙන්න මම හිතනවා ඔයගොල්ලන්ට හොඳ chance එකක්. ඒ වගේම ඔයගොල්ලෝ මම හිතන්නේ ගොඩක් යුනිවර්සිටි ළමයි බලනවා නම් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ ඉන්ටර්න් වලට ඕන සර්ටිෆිකේට් එකක් අපෙන් දෙනවා සම්පූර්ණයෙන් අපේ රෙජිස්ටර්ඩ් කම්පැනි එකක් නිසා. මම හිතන්නේ ඒකත් හොඳ chance එකක්. ඔක්කොම අය කියනවා ජොයින් වෙලා ඉන්න. ඒ වගේම 6 month wait වෙලා ඉන්න ඇප්ලිකේෂන් එක ඩෙවලොප් වෙලා ඔයගොල්ලෝට හම්බෙයි. ඒක ලංකාවේ කරන ඊළඟ ලොකුම සුපර් ඇප් එක වෙන්නත් පුළුවන් ඉස්සරහ. සුපර් ඇප් කිව්වහම පොඩි අප්ඩේට් එකක් දෙන්න ඕනේ. මේ ලංකාවේ රාජ්‍ය සේවාවන් සියල්ලම එකට එකතු කරලා ගවර්න්මන්ට් සුපර් ඇප් එකක් ලොන්ච් කරන්න කැබිනට් ඇප්‍රූවල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ඒවත් හොඳ වැඩ. ඉතින් අර අපි කතා කරපු ඩිජිටල් ඉකොනොමි එකට හොඳ ස්ටෙප් එකක් ඒකත්. මේ ඒක අතුරු කතාවක්. මෙතන අපි කියන්න හැදුවේ මේ Rome Ceylon කියලා අපි පටන් ගත්තේ මේක මේ travelling based කරගෙන සහ travelers-ලට පහසු වෙන විදිහට build කරන්න යන app එකක්. ඉතින් උලිදු කිව්වා වගේ දේවල් ටිකක් කිව්වා මටත් හරියට තේරුන්නේ නැහැ ලොකුවට. මේ කොහොම හරි ඔයගොල්ලන්ට හොඳ opportunity එකක් intern කෙනෙක් විදිහට ඇවිල්ලා ඔයගොල්ලන්ට experiences එකතු කරගන්න. ඒ වගේම තව
එකී මෙකී නොකී ගොඩක් දේවල් දැනගන්න ඔයගොල්ලන්ට හොඳ chance එකක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගැන දන්නවනම් ඉතින් අපි මෙහෙම එපිසෝඩ් රෙකෝඩ් කර කර ඒ කියන්නේ මම ප්‍රසන්ට් කර කර ඉන්නේ නැහැ නේ. මම ගිහිල්ලා කෙලිම ඉන්ටර්න් එකක මමත් ඇප් එකක් ඩෙවලොප් කර සීන් එකේ ඉන්නවනේ. ඒ කියන්නේ අපි එතනදි කරන්න ඕනේ උලිදු අපි ඒ ඇබිලිටි එක තියෙන මනුස්සයට ඒ අදාළ තැන දීලා ෂේප් වෙන එක. දැන් මම එන්නේ නැහනේ ඇප් ඩෙවලොප් කරන්න. මම එන්නේ නැහැ ඒවට. මම කරන්නේ මෙතන එපිසෝඩ් එක ප්‍රසන්ට් කරන එක විතරයි. වට අදාළ ජොබ් එක ඒක. ඒක තමයි රයිට්. ඉතින් කොහමරි අන්තිමටත් කියන්න තියෙන්නේ මේ ඔයගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා ඉන්ටර්න්ස් විදිහට ජොයින් වෙන්න. කොච්චර කාලයක් පුළුවන්ද? ඩෙඩ්ලයින් එක කවද්ද? 6 months 2 weeks වෙනකන් තියෙනවා. සාමාන්‍යයෙන් පෙබරවාරි 5-6 වගේ වෙනකන් ගියයි. ඊට පස්සේ මැදවලේ අපි ඉන්ටර්වයුව ක්ලෝල් කරනවා. කොහොම 6 months තමයි ෆුල් අපේ ලෙන්ත් එක යන්නේ ඉන්ටර්න් එක. එතකොට ඒ කියන්නේ ඩෙඩ්ලයින් එක ඇප්ලිකේෂන් ඩෙඩ්ලයින් එක කවද්ද? මාස ඔක්තෝබර් 5 හෝ 6 වගේ දෙමනක්. ඔක්තෝබර් 5 වගේ වෙද්දී ඩෙඩ්ලයින් එක එනවා. එතකොට ඊට කලින් ඇප්ලිකේෂන්ස් දාලා ඔයගොල්ලන්ට පුළුවන් ඉන්ටර්විව් එකට ජොයින් වෙලා මේ වැඩේ කරගෙන යන්න. මේක කෙරෙන වැඩක්. මොකද මේක මේ රෙජිස්ටර්ඩ් කැම්පැනි එකක කරන ලොකුම මේන් ස්ට්‍රීම් ප්‍රොජෙක්ට් එක අපේ සහ අපේ ෆස්ට් ප්‍රොජෙක්ට් එක නේද? yes එතකොට පළවෙනි එක. ඉතින් පළවෙනි එකම සුපිරියක් කරන්න ඔයගොල්ලන්ට පුළුවන් සෙට් වෙන්න අපිත් එක්ක. ඒකත් මතක් කරන ගමන් මතක් කරනවා අපේ සෝෂල් මීඩියා channels follow කරලා තියාගන්නයි කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. සැහෙන වෙලා ගියා අපිට මුල් ඉන්ට්‍රෝ එක ගන්න. හරි අද එපිසෝඩ් එකේදී කතා කරන්න යන්නේ තවත් ඉන්ට්‍රෙස්ටිං ටොපික් එකක් ගැන. ඒ තමයි ඊයේ පෙරේදා ලෝකෙටම ලොන්ච් වෙච්ච iPhone 17 ගැන. Then anodized for color and durability. The full-width camera plateau elegantly integrates the antenna and encases a groundbreaking new Pro camera system. iPhone 17 නිකන් ලංකාවේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල වගේ ලංකාවේ A level ප්‍රතිඵල වගේ කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවෙනියා, බදුල්ල දිස්ත්‍රික්කයේ පළමුවෙනියා, මහනුවර දිස්ත්‍රික්කයේ පළමුවෙනියා ගගා බස්නාහිර පළාතේ පළමුවෙනියා, ලංකාවේ පළවෙනියා ගාන්න මාර ඇගේ පතේ අමාරුත් මම දැක්කා කෙල්ලෙක් මේ iPhone එකක් අල්ලගෙන හෙන නිකන් අර නිකන් හෙන ෆ්ලර්ටි බැල්මක් දාගෙන ෆොටෝ එකක් දාලා ෆෝන් ෂොප් එකක පේජ් එකකින් බදුල්ල දිස්ත්‍රික් ප්‍රථමයාගේ හරිද? ඒ කියන්නේ ඒක උලේදු හරියට නිකන් අර මැක්ඩොනල්ඩ්ස් එකට ගිහිල්ලා අම්මට උඩු අපි මැක්ඩොනල්ඩ්ස් ආව කියලා ෆොටෝ ගන්න. ඒ කියන්නේ ආත්මෙකටම මැක්ඩොනල්ඩ්ස් එන්නේ එකපාරයි ඌ. එකපාරේ ඌ ෆොටෝ එකක් දාලා ඕකේ කිව්වට අවුලක් තියෙනවා. මම ඒක ඉස්සරහට කියන්න ඔය ප්‍රථමයා දෙවෙනියට වෙන දේවල් ඉස්සරහට. ඔව් ප්‍රථමයා දෙවෙනියට එන දේවල් තියෙනවා. හරි දේවල් ටිකක් මාත් ඒ සීන් එක ගැන පොඩ්ඩක් හොයලා දැන් පොඩි ටච් එකක් තියෙනවා. මේ ඒක උලිදුගෙන් ඔයාලට විස්තර ඇතුව දැනගන්න පුළුවන් ඔයාලට. මේ ඉතින් ඔය දේවල් එක මේ iPhone 17 ගැන මේ සැහෙන ඩිස්කෂන් එකක් ලංකාව ඇතුලේ පටන් අරන් තියෙනවා. සහ Android වැඩකාරයෝ එකේ තිමිර අයියා දාලා තිබ්බ පෝස්ට් එකක් මේ ෆොටෝ එකක් දාලා තිබ්බා iPhone 17 එක අර කැමරා එක තියෙන මේ මොකද අපි කියන්නේ ඩයිනමික් මොකද මට කැමරා ලේඅවුට් එක ලේඅවුට් එක හරිද? ලේඅවුට් එකේ මේ ස්ක්‍රැච් එකක් වෙලා එහෙම තියෙනවා කියලා එක පේන්ට් එක ගිහිල්ලායි කියලා එහෙම ෆොටෝ එකක් දාලා තිබ්බා. මේ ඔය වගේ අඩුපාඩුත් කතා වුණා සහ එක උන් iPhone iPhone එපා ඒක family friendly podcast එකක් හරිද? mind your language bro හරිද? iPhone එයා iPhone ඉතින් ඒ ගැන තමයි කතා වෙන්නේ. සහ එතනදී මතක් කරන්න ඕන තව දෙයක් තියෙනවා මේ අපේ ලංකාවෙන් මැනුෆැක්චර් කරන මේ ස්ට්‍රැප් එකක් ගැන කතා වෙනවා. ඒකත් පොඩ්ඩක් මතක් කරමු එපිසෝඩ් එකේදී. සහ තාම මොනවද කියන්න තියෙන්නේ? ලංකාවේ කෙසේ වෙතත් ලෝකෙ වටේ වූ iPhone අරගෙන නවඩමයි, තලනමයි, මිටියෙන් තලනමයි, වාහනයට උඩින් යවනමයි. හරිද? ඒ කියන්නේ ලංකාවේ උන්ට ඒව කරන්න තරම් ඒ කියන්නේ ඒතර ගානකට ෆෝට් කරන්න බෑ. පිටරටේ උන් දන්නවා iPhone එක එච්චර දක්ෂ නැහැ. එච්චර දක්ෂ නැහැ නෙවෙයි ගන්න සල්ලි නැහැ. ඉතින් අරගෙන කුඩු කරන්න බෑ සල්ලි නැහැ. මැනික් වගේනේ පරිස්සම් කරන්න අපි අයියලා. ඉතින් මේ ඔය වගේ රස කතා ටිකක් අතරේ iPhone 17 ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේ කුමුදේශුත් මමත් මේකට මේ ඔන්රෙඩි ආපු මිනිස්සු නේ. මොකද මම නම් කොහොමත් iPhone එකේ තියෙන ඔය iOS ecosystem එකට මම කොහොමත්
ප්‍රියතාවයක් නෑ මං ඒකට ආස නෑ මට හරි අමාරු යන්නේ මට තේරෙන්නේ නෑ ඇන්ඩ්‍රොයිඩ්ම තමයි මට හරියන්නේ රයිට් ඔයා ටිකක් ඉන්දියන් කියන්නේ අපි ටිකක් ගොඩේ චරිත කියලා හිතන්න එපා ඉතින් ඔයත් යූස් කරන්නේ මොකද්ද පික්සල් නේ රයිට් හරි ඔය පික්සල් වාදී මං ආස නිසා ඒ නිසා ඉතින් කෑ ගහන්න එපා ඔයත් හරිද අපිට කින්දි දාදා මේ ඉතින් අද ඒ වගේ කතා කරන්න යන්නේ iPhone 17 ගැන එහෙනම් ඔලිතු වැඩේ පටන් ගමු අපි ඔයාලට දෙනවා chance එක අපි ඔයා ගැන ඔයා කියන දේ අහන් ඉන්න එක තමයි අද කරන්නේ අහන්න ඉන්නේ තමයි තියෙන්නේ එතකොට දැන් අපි පටන් ගමු ඒක ලොන්ච් එකෙන් අපි දැක්කා ලොන්ච් එක ගොඩක් අය බලුවා මං හිතන්නේ සැප්තැම්බර් 19 වෙනිදා ලොන්ච් එක තිබ්බේ ඉතින් Good morning, and thank you for joining us. ඒක පොඩ්ඩක් ඒ පාර ඒක විශේෂත්වයක් තියෙනවා ලොන්ච් එක ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ඒ ලොන්ච් එකේ අන්තිමටම කියනවා ඒ full launch එකම වීඩියෝ කරලා තියෙන iPhone 17 Pro එකේ full length එකම ඒ කියන්නේ full වීඩියෝ එකේම වීඩියෝ කරලා තියෙන්නේ 17 Pro එකෙන් ඔයාලා quality එක ඒ තරම් බලා ගන්න පුළුවන් බොරු කියන්න ඕනේ iPhone කියන්නේ අද ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ලොකුම phone manufacturer එතකොට එයාට ගහන්න කෙනෙක් ඇත්තටම ටිකක් අමාරුයි මොකද අපි පිළිගන්න වෙනවා ඒ තරම් වීඩියෝ quality එකක් ආගේ ගැන අපි සතුටු වෙනවා අපි බලමු ඉතින් මේ පාර iPhone event එකේදී අපිට දැක්කා ඒගොල්ලෝගේ Apple Watch Series 10 එක ඊපස්සේ ඒකේ C3 එක රිලීස් කරා ඊට අමතරව iPhone තමනාද Ultra Series එක රිලීස් කරා AirPods 3 එක රිලීස් කරා ඊට පස්සේ ගත්තොත් සාමාන්‍ය දෙනවා iPhones ටික රිලීස් කරා ඒතකොට iPhone ටික රිලීස් කරද්දී මේ පාර අලුත් සමාජිකයෙක් කියලා දෙනවා iPhone 17 iPhone 17 Air iPhone Pro 17 Pro 17 Pro Max කියලා තුනක් ඇවිල්ලා තියෙනවා. මේකේ පොඩි අවුලක් තියෙනවා. මම දන්නේ මේක හේතුව ටයිටේනියම් ගෙනල්ලා. මෙතන ඔබ දන්නා iPhone 15 එකේදී ටයිටේනියම් ගෙනල්ලා මේගොල්ලෝ මේකේ ටයිටේනියම් ටික ඔක්කොම හැලුවා. ඒක දන්නවද කින්ට? ඒ සීන් එක. හරිද? ඒ කතාව නම් මට ආරංචි ඒ ටයිටේනියම් මේ මැටීරියල් එක අයින් කරලා තිනවා කියලා කතාව මොකක් හරි environmental case එක නෑ මෙහෙමයි ටයිට් මේගොල්ලෝ ගෙනාවේ මොකක් 15 එක සෙල් කරගන්න බෑ 15 එක සෙල් කරගන්න ඕනේ මේගොල්ලෝට තිබ්බ එකම දේ තමයි ටයිටේනියම් හරි ටයිටේනියම් iPhones එකක් කෙලින්ම දැන් මිනිස්සු ටයිටේනියම් කියන්නේ කෙලින්ම මිලිටරි ගේට අහසට රොකට් එකවන මැටීරියල් එකනේ ඒකේ එතන අර මිනිස්සු හිතනවා අම්මා අපේ අද ඉතින් ස්පේස් ෂිප් එකක් කඩේ ඒසේ විකුණ ගන්න ඒත් මේගොල්ලන්ට තේරුණා මේකේ හීට් එක වැඩි කියලා මොකද ටයිටේනියම් වල හීට් ඩිස්ට්‍රිබියුෂන් එක හරි අඩුයි තේරෙනවද? එතකොට හොඳම හීට් ඩිස්ට්‍රිබියුෂන් එකේ තියෙන ඇලුමිනියම. අයසාර විකුණලා අපි ටයිටේනියම් පාවිච්චි කරේ නෑ. දැන් අපි පාවිච්චි කරන්නේ ඇලුමිනියම් තමයි හොඳම කියන එක. ඒක අර මහා චොර විදිහට අපි ආයි ඇලුමිනියම් ගෙනාවා කියලා ලස්සනට කියනවා. අපි ආයි ඇලුමිනියම් ගෙනාවා 17 එකට. අන්න එහෙම කියන්නේ. හරියට ටිකක් වැරදිලා ටයිටේනියම් දැම්මා වගේ. අන්න එහෙම සින්න කුලදී. මේ පාර ඉවෙන්ට් එක මම දැක්ක දෙයක් තමයි iPhone එක කවදාවත් numbers target කරන කම්පැනියක් නෙමෙයි. ඒ කියන්නේ කවදාද RAM එක කියන්නේ අපි මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරා අපි බැටරි එක මෙච්චර තියෙනවා එහෙම කවදාත් කිව්වේ නෑ හැබැයි මේ පාර මට iPhone launch එක හරිම අමුතුයි පටන් ගත්තේ ඉඳන් අපි මෙච්චර RAM එකක් තියෙනවා අපි මෙච්චර මෙගාපික්සල් ගානක් තියෙනවා අපි වේපර් චේම්බර් එකක් දැම්ම ෆෝන් එකට අපේ ෆෝන් එකේ හීනි අපේ ෆෝන් එකේ eSIM අයින් කරලා බැටරි එකක් දැම්ම ටික ලොකු කරලා අන්න එහෙම සීන් එකක් කිව්ව එක අර numbers එක වැඩ කරන්න පටන් ගත්තා මේ පාර ඒ වගේම මේ ගොඩක් අය කියලා තිබ්බා මේ iPhone 17 Pro එකේ කලර් එක එච්චර මේ සෙට් නෑ කියලා. ඒක එකක් තමයි කළු පාට අයින් කරලා තියෙන මේ පාර. හේතුව මගේ ගන්නව මම දන්නෙත් නෑ. මොස් වලින් iPhone එකත් සාමාන්‍යයෙන් යන්නේ black color. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලෝ selling වැඩක් නෑ. අපි black අයින් කරනවා වගේ scene එකක්. ඒ කියන්නේ ඇමරිකා scene එකක් දන්නේ යන්නේ නේ. තවල කියලා high expensive good එකක් කරන්න බලාපොරොත්තු තියෙනවා දන්නේ. ඒ කියන්නේ අර කලින් ලෝන්ච් වෙච්ච iPhone ටික අතරම වෙළඳ පොලේ තිබ්බනේ ගොඩක්ම. ඒකට සීමා සහිත කළ black කියන කලර් එක සම්පූර්ණයෙන් අයින් කරලා ඒක වෙනස්ම කලර් එකකින් අර සීමා සහිත ප්‍රොඩක්ට් එකක් විදිහට කියන්නේ එකක් අර. ඒක මම මීම්ස් ටිකක් දැක්කා. අර ට්‍රම්ප් ඇවිල්ලා කළු මිනිස්සුන්ට මේව කරන ඒ නිසා iPhone උත් කළු වෙන්නේ නැහැ වගේ සීන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක කළු මිනිස්සු ගන්න කළු iPhone එකනේ. කොහෙන් ගියත් රේසිසම් කෑල්ලක් අල්ලගන්න මොකේක් හරි ඉන්නවනේ ඔය USA වල ඈ ඒව සීන් එකක් තිබ්බා අනිත් එක තමයි මේ පාට ටැම්බිලි පාටක් ඇවිල්ලා දිනවනේ ඒ ටැම්බිලි කියන්නේ ඒක කවදාද Apple ඒ වගේ පාටක් දාන්නේ නැහැ සාමාන්‍ය උන්
කොළ පාටක් දානකොත් ඒ කොළ පාට සුදුයි. අර චුට්ටක් කොළ පාට ගාලා ඉවරනේ. වෙන්න කොළ. අර එහෙම මේ පාර කෙලින්ම තැඹිලි දාලා දිනවා. ඒ පච්චේ අර පච්චේ මොකද තැඹිලි පාට දෙන්නේ කියලා මම දන්නේ නැහැ. පච්චේ තමයිනේ. නෑ. පච්චේ කියන්නේ කොළ. කොළ මොකක් ආයි කෙලින්ම ඇස් දෙක කඩාගෙන යන පාටක් දාලා තින්නේ මේ පාර. නේද? ඒ වගේ මේකේ පොම් ටෙක්නිකල් පැත්තෙන් කිව්වොත් මේ පාර 6.9 inches මේ ඇවිල්ලා තියෙනවා iPhone 17 Pro එකට. එතකොට iPhone 17 එකට මම හිතන්නේ මේ පාර ඇවිල්ලා තිබ්බා 6.8 සාමාන්‍ය 6.3 inches ෆෝන් එකක්. එතකොට iPhone 17 Pro එකත් ඒ size ම තමයි හම්බෙන්නේ 6.3 inches. ඒ වගේම මං හිතන්නේ මේ පාර තමයි iPhone ලා ඒගොල්ලෝගේ base series එකයි ඒගොල්ලෝගේ උඩරිම series එකයි එකම මට්ටමකට ගෙනාවා වගේ උනේ. මොකද මෙච්චර කාල iPhone ලට Android users ලා බැනපු එකම හේතුව තමයි තාමත් 60 Hz දෙන්නේ. base phone එකේ තාමත් 60 Hz කියන එක. ඔන්න දැන් ඔයගොල්ලන්ට adaptive ඒ කියන්නේ ඔයගොල්ලෝ promotion display එක දැන් තියෙනවා 0 ඒ කියන්නේ 1 Hz ඉඳන් 120 Hz වෙනකන් යන්න පුළුවන්. මම හිතන්නේ මේ පාර මම බය කෙනෙක් විදිහට මම ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන ෆෝන් එක තමයි iPhone 17 base phone එක. මොකද ඔක්කොම options ටික තියෙනවා. ඔයගොල්ලන්ට ගන්න පුළුවන් හොඳම ෆෝන් එක දැන්ට මට හිතෙන්නේ ඒක. ඒ වගේම මේ පාර අලුත් කෙනෙක් ආවා iPhone 17 එයා single camera එකක් තියෙන iPhone වල තියෙන A19 Pro chip එක තියෙන vapor chamber එකක් නැති titanium build එකකින් ආපු එක speaker එකක් විතරක් තියෙන wide angle lens එකකුත් නැති promotion display එකක් තියෙන performance උත් අඩු battery එකත් පොඩි $1000ක ෆෝන් එකක් ආවා. ඒක මම දන්නේ කවුරු ගන්නේ. ඒක ටාගට් කරලාම තියෙන්නේ හිඟන්නන්ට ගන්න. නෑ හිඟන්නන්නත් නෙමෙයිනේ. $1000ක්. ඒකයි ඒක මෙහෙමයි ලංකාව වගේ රටක් එක්ක කම්පෙයාර් කරලා තේරුම්න්නේ නෑ මං කියන්නේ මෙහෙමනේ. හරි ඒක $1000ක්. හැබැයි 17 එක ඊට වඩා performance එකේ කැමරා දෙකක් තියෙන බැටරි එකක් දව ෆෝන් එක $800යි. සිරාවට? ඔව්. ඒක මං කියන්නේ. කෑලි අඩු කරලා $200ක් එනවා. දැන් අර මේ තාක්ෂණයෙන් බහුලේව හැමෝම යූස් කරනකොට අර තාක්ෂණයේ අන්තර්දුරකට මිදුණු දේවල් සමහරක් කරාට ඔය හයිෆයි අයිටම් කරනවනේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් ඉස්සර පාවිච්චි කරපු ග්‍රැමෆෝන් එක දැන් ග්‍රැමෆෝන් එක කියන දේ මාර වැඩි මිලකට විකුණු වෙනවනේ. ග්‍රැමෆෝන් එකේ ස්පීකර් එකයි තියෙන්නේ. අර ඒ වගේ අර තාක්ෂණය අඩු කරලා නිකන් අර වෙනස්ම දෙයක් වෙනස් කියන්නේ ගොඩක් සුපර්භෝගියයි පාවිච්චි කරන්න කැමති වෙනස් අයිටම් නේ. කියන්නේ සාමාන්‍ය හැමෝම යූස් කරනවට වෙනස් අයිටම්. කියන්නේ මීට වඩා මට වෙනස් එකක් මල් ළඟ තියෙනවා කියන දේ කියනනේ කැමති. අන්න අපි ඒ වගේ දෙමු පර්පස් එකකින් අවකල් කරන්නේ. අපි එහෙනම් දෙමු මෝටරෝලා ගඩොල් භාගයක් කට්ටියට. නෑ මේ එයා එකම ගැහුවේ iPhone එක මේගොල්ලෝ iPhone ලා එයා එක ගැහුවේ ඇත්තම හේතුව Samsung ලාගේ Edge එක රිලීස් කරානේ S20 Edge එක. ඒක 5.9 inches thickness එකක් තියෙන. මුන් මොකද කරේ තව 3ක් අඩු කරලා 5.6 අපි තමයි thinnessම ෆෝන් එක ගහුවේ කියලා බැටරි එක හිජ්ජි බැටරි එකක් උතාලා ඒක අනික easy globally easy. ඒක SIM එකක් දාන්නත් බෑ බැටරි එක දැම්මොත් දාන්න දෙයක් නෑ. තියෙන හැටියට I think $1,000 ෆෝන් එක single speaker stereo නෑ single speaker එකක් තියෙන earpiece එකේ මලනේ ඒක කාට ඒ කියන්නේ ඒක ඉන්ටෙන්ෂන් එක මොකද්ද ඒක ඒක මාරුවනේ ඒකම කියන අපි iPhone එයාගේ හැදුවා ඒ වගේම අපි එක බැටරි පැක් එකක් උත්තලා ඒක අලවලා ඒකට එතකොට අයර සාමාන්‍ය ෆෝන් එක සයිස් පැක් ඒකට 17 එක අරක ඇති වෙනසක් නෑ එහෙම නෑ එක කැමරේකුත් ලොස් කරලා ඊට වඩා හොඳ මිනිස්සෙක් අර SE එක ගිහලා ගන්නවා. ඒ මේ ප්‍රායෝගිකව මම ගත්තොත් මම එතන කැමති SE එකට. SE නෙමෙයි එයා එකට. එයා එකට ආසෙ එක ඉන්නේ පට්ට මිනිහ පට්ට ෆෝන් එකක් ඈ. ඒක මම ආසයි එක මාරම ලුකින් ෆෝන් එකක්. ඒ සිංගල් කැමරා එකත් එක්ක ඒක පොඩි යුනික් ගතියක් තියෙනවා. ඔයගොල්ලෝ ෆොටෝස් එකෙන් බලලා දැක්කොත් ඒක කියන්න පුළුවන්. එතකොට අපි 17 එයාට දැන් බැලන්නේ දැන් අපි යමු 17 එක කරලා අපි Pro එකට. දැන් Pro එකේ අතන මේකේ මේ අවුරුද්දේ ලොකු මෙච්ච වෙනස තමයි ලෝකෙ පළවෙනිම රෙක්ටැන්ගල් කියන්නේ හරි පොටුවක්. හරි පොටුවක සෙල්ෆි එකක් මේකේ දාලා තියෙනවා. ඒ කියන්නේ සෙල්ෆි එකක්. සාමාන්‍යයෙන් අපි දන්නවා ඔක තියෙන්නේ සාමාන්‍යයෙන් පොටුවක්. ඒ කියන්නේ පොටුවක් කියන්නේ රුජුසෝනාස්ට්‍රක් නේ ඒකට කියන්නේ සිංහලෙන්. මම දන්නේ. වත් මේ කියන්නේ
ඍජු කොනස් Rectangle. දිගේ ඍජු අර කොනස්. ඍජු කොනස් තමයි තිබ්බේ. එතකොට ඔයා ෆොටෝ එකක් ගන්නවා නම් එක්කෝ අර මේ රේන්ජ් එකට එනවා නැත්නම් මේ පැත්තට හරවන්න ඕනේ ෆෝන් එක. දිග අතර ගන්න. දැන් අර සමචතුරස්‍රයක් ආවම වෙන්න කරලා තියෙන්නේ ඒකෙන් කැමරා එක ඕන සයිස් එකට හදා ගන්න පුළුවන් එයාට. මේ අතනම තියාගෙන ෆෝන් එක සාමාන්‍යයෙන් මේ සෙල්ෆි එක ගන්න විදිහටම ගහන්න තියාගෙන එයාට පුළුවන් ඒක අනිත් පැත්තට හරවන්න. අදික් කරලා කෑල්ල ක්‍රොප් කරලා. ඒක පට්ටම ඇඩ්වාන්ටේජ් එකක්. ඒ වගේම ඒක කියන්නේ මම හිතන්නේ next level industry එකක්. අනිත් එක තමයි මේගොල්ලෝ කැමරා තුනම මම හිතන්නේ 48 megapixel වලට ගෙනලා තියෙනවා. ඒ වගේම ඒ 4x telephoto lens එක මේගොල්ලෝගේ දැන් අලුත් ටෙක්නොලොජි එකක් තියෙනවා dual lens camera system. මේ dual lens කියන්නේ එකම sensor එකෙන් ෆොටෝ වැඩ දෙකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ wide angle එකෙන් macro photography කරන්න පුළුවන්. telephoto එකෙන් ඒ කියන්නේ 8x මොකක්ද එහෙම zooming range එක හදන්න පුළුවන්. ඒතර main එකෙන් ඒක අර high resolution මේ වගේ ඒවට යන්න පුළුවන්. ඒ කියන්නේ එකම එකෙන් තව යන්න. ඒ වගේ මේ පාර 2000 nits 3000 nits වගේ මේ brightness level එකක් කරන් තියෙනවා. එතන මේක නම් ගොඩක් general users වලට වැඩක් නැහැ. අපේ අය ගන්නේ iPhone නම් Apple ඕකේක තියෙනවා නම් කැමරාඩියක් ඉස්සරහා ගිහලා ෆොටෝ එක ගන්න පුළුවන් නම් එච්චරයි. අර නාඩි වැටෙනවා නම් ඕන එකක් ඒ වගේ ඒක තමයි තියෙන්නේ. අපි ඒක නහදා නොකරමු. මට නම් මෙතන ගොඩක් ඉන්ටරෙස්ටිං එක තමයි iPhone එයා එක. මම මේක ජෙරි රික් එවරිතින් දන්නේ ඔයගොල්ලෝ ජෙරි රික් මම ඒක දාන්න එක ෆොටෝ එකක් එයා සාමාන්‍යයෙන් හැමෝම කතා කරේ එයා iPhone එකක කඩයිද කියලා දෙක නකලා. ඇයි ඒක හේතුව iPhone 6 එක තියෙනවනේ 6 එක ඒක ගොඩක් අයගේ මේ පොකට් එකේ දාම අර පශ්චාත්භාවයේ වක්‍රතාවයේ ෆෝන් එක ටික කාලයක් යද්දී තියෙනවා. ඒ කියන්නේ iPhone එකට ටික කාලයක් යද්දී iPhone 6 එකට. වක්‍රතාවය කාලයක් යද්දී පාවිච්චි කරන විදිහ අනුව ෆෝන් එක හැඩ ගහනවා. නෑ පශ්චාත්භාවයේ වක්‍රතාවය එනවා ෆෝන් එක. ඒක පස්සේ ෆෝන් එක පිටිපස්ස ආවකේ ෆෝන් එක දාන් ගන්නවා නම් ඒ විදිහට හැදෙනවා ෆෝන් එක. ඒ ෆෝන් එකේ විදිහට හැදෙනවා. ඩිස්ක්ලේමර් එකක් දෙන්න ඕනේ guys. අපි මේ උපරිම සංයමයේ තියාගෙන උපරිම විනයෙන් අපි මේ වචන පාවිච්චි කර නැත්තම් මේක මීට වැඩිය රහට කියන්න තිබ්බා. අපි අරේම කියලා බේරගමු වැඩි. හරිද? ඉතින් ඒක ඒගොල්ලෝ ඊට පස්සේ දැන් හැමෝම ඔක දෙකක් නැවෙම කැඩේ කියලා. ඊට පස්සේ මේ දැන් අර නවන කැඩුන්නේ නැහැ. පොර ඊට පස්සේ ඒක රේල් චේන්ජ් එක දාලා ඒක කඩන්න බලනවා. ඒක කැඩෙන්නේ කිලෝග්‍රෑම් 100ෙදි. කිලෝග්‍රෑම් 100ෙදි අර පොඩි ෆෝන් එක. ඊට එන ටයිටේනියම් හයියයි. ඒ කියන්නේ බෙන්ඩ් වෙනවා කියලාද කියන්නේ නැත්නම් දෙකට වෙන්නලා කැඩෙනවා කියලාද? නෑ බෙන්ඩ් වෙන්න. සිරාවට කිලෝ 100 බෙන්ඩ් වෙනවා? බෙන්ඩ් වෙනවා. කිලෝ 100ක් යන්න ඕනේ බෙන්ඩ් වෙන්න එක. ඒ තරම් හයියයි. කැඩෙන්නත් නෙවෙයි. කැඩෙනවා 100 කැඩෙන තපස් ගාලා. ඒ වුණාට මේ වේත් ෆෝන් එක වැඩ. මම දාන්න වීඩියෝස් වල මේවා ෆෝන් එක හොඳට වැඩ. ඒක නෙමෙයි මම බොරු කියන්න ඕනේ iPhone එක තියෙනවා මාර ඉන්ජිනියරින් පාර්ට් එකක් ඈ. ඒගොල්ලෝ පට්ටම රිසෝර්සස් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කෙලින්ම අයර ඒගොල්ලෝ දෙලියට දාන්නේ ඒ දේ පට්ටම ෆයින් ටියුන් කරලා. ඔක තමයි කියලා අන්න එහෙම දාන්නේ. හැබැයි මේ පාර ඩිසයිනින් එකේ පොඩි අවුලක් තියෙනවා 17 Pro එකේ. ඕගොල්ලෝ මොකෝ හිතන්නේ? කිනොර මොකෝ හිතන්නේ? iPhone 17 Pro එකේ ඩිසයින් එක. 17 Pro එකේ මෙහෙම මේ දර මම ඕක ගැන මම එකක් ප්‍රධාන වශයෙන් මම iOS ecosystem එකට ආස නැති කෙනෙක්. මම iPhone use කරලත් නැහැ. මගේ personal phone එකක විතර මම iPhone use කරන්නේ මම Android මිනිස්සෙක්. නමුත් overall දැක්කම අර තියෙන මේ අකර Pro එක ගැනනේ. Pro එක. ඒ Pro එකයි නිකන් 15 එකයි නිකන් ළඟ තිබ්බහම අර ඩිසයිනින් වලින් පොඩි සේම් ගතියක් තියෙනවා. නමුත් ඇතුලේ තියෙන හાર્ඩ්වෙයාර් වලින් සහ සෑහෙන ඒ වලින් වෙනස් කරනවා. මුලින්ම ගෑනේ කිනුලගේ ඇස් පේන්නේ නැද්ද කියලා. ඔයා කියන්නේ 17 Pro Max එක මොකද දන්නවද මම ඕපන් කරගන්නේ GSM Marina එකේ ෆොටෝ එකක්. iPhone 16 Pro එකක. Pro එකයි 17 Pro එක සම්පූර්ණ වෙනස් වෙනවා. shit මම 16 මම 16 Pro එකක් ඕපන් කරන් ඉන්නේ. අයියෝ සුජි sorry මම ඕපන් කරන් ඉන්නේ 16 Pro එකක 17 Pro එක මේ ඊකර අතර දැන් මට ඒක පොඩි ගැටලුවක් තියෙනවා. දැන් කලින් මොඩල්ස් වල ෆෝන් එකේ බෑක් එක සම්පූර්ණයෙන්ම තනි
ග්ලොසි මැටීරියල් එකකින් ග්ලාස් එක ග්ලාස් හැමෙන්නේ. බට් මේ පාර මොකක්ද අර වෙනම ස්ක්වයර්ස් දෙකක් මෙහෙමයි සීන් එක. දැන් අර සෑන්ඩ්විච් එකක් වෙනවා සෑන්ඩ්විච් ඔබ තනිකර පික්සල් එක මම කොපි කරේ. ඔය පික්සල් එකේ ඩිසයින් එක. හරිද? ඔය පික්සල් ඩිසයින් එක එහෙමම කොපි කරලා දීලා තියෙන්නේ. හරි ඩුවල් ඩිසයින් එක. ඕකෙදී ඔය කැමරා එක වටේට තියෙන එකේ තමයි ටික ලොකු එකක් ඇවිල්ලා තියෙනනේ මේ පාර. කැමරා ස්ක්‍රීන් එක ඒක වටේ තමයි 5G ඇන්ටනා එක තියෙන්නේ. හරිද? ඊළඟට තමයි ඕකේ ෆුලි බොඩි එක. ඒ කියන්නේ මේ පාර ග්ලාස් පාවිච්චි කරන්නේ නැහැ ගොඩක්. ඒක ෆුල් බොඩි එක හදලා තියෙන ඇලුමිනියම් වලින්. හරිද? right. ඒ වගේ මේක ඇතුළේ වේපර් චේම්බර් එකක් මේ පාර පාවිච්චි කරනවා. මම දැක්කා පළවෙනිම iPhone එක ඒගොල්ලෝ වේපර් චේම්බර් එකක් පාවිච්චි කරනවා කියන්නේ. හරි. මේ සමහර අය කිව්වා දැන් අර iPhone 17 වල මේ කැමරා එක තියෙන ඒ කැමරා ලෙජන්ඩ් එක හරිය සැහෙන ලොකුයි වගේ කතන්දරයක් කිව්වා. ඒ වුණාට ගලවලා බලුවා මදර්බෝඩ් එකේ සැහෙන ප්‍රමාණයක් ඒකේ තියෙනවා. ඔව් ඒකේ ගොඩාරයක් ඒරියා එකේ අවුලකුත් තියෙනවා සහ මේකේ මේ පාර සෙන්සර්ස් ලොකුයිනේ. හොඳ ලොකු සෙන්සර්ස් පාවිච්චි කරලා තියෙනවා. මේකේ ඉෂුව එක තමයි මේ iPhone 17 Pro එකේ තියෙන මේ කැමරා එකේ මේ තියෙන මොකක්ද බෑක් ප්ලේට් එක වගේ එකක් තියෙනවනේ. මේක නිසා මේක කීරෙන්න පුළුවන්. ස්ක්‍රැච් රෙසිස්ටන්ට් ගොඩක් කාඩි ඇලුමිනියම් ඔය පේට් එකට කොට්ටමට යනවා. මම දැක්කෝ බ්ලූ ඇන්ඩ් මේවා කලර්ස් වල පටකාල පොඩි හීරිල්ලට ගිහිලා තිබ්බා. ඒ කියන්නේ ගොඩක් ස්ක්‍රැච් රෙසිස්ටන්ට් එක අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකද ග්ලාස් එක තිබ්බනම් ග්ලාස් එකනේ ග්ලාස් එක හීරෙන ටිකක් අඩුයිනේ. මේක වෙලා තියෙන්නේ මේ ඇලුමිනියම් එක පේන්ට් එක ගිය ගමන් පේනවා. හරිද? හැබැයි මේක මම වීඩියෝස් දෙක තුනක් දැක්කා මේගොල්ලෝ කිව්වා මේගොල්ලෝ 3 level අර තිබ්බට වඩා 3x මේගොල්ලෝගේ ස්ක්‍රැච් රෙසිස්ටන්ට් වැඩි කරා කියලා. ඒ ෆ්‍රන්ට් එක එක්කෙනෙක් 16 එක හොරලා වන හීරෙන්නේ නැහැ 17 එක ෂොට් එකෙන් හීර වෙනවා. ඔව් එහෙම ඉෂුස් තිබ්බා. අනික මේ ඕකේ iPhone 17 එක මෙහෙමයි කොහොමත් වීඩියෝ එඩිටින්గ్ සයිකල් ඉන්ඩස්ට්‍රි එකකට වීඩියෝ එඩිට් කරන්න එනවා නම් ඒක වීඩියෝග්‍රැෆි වලට එනවා නම් මේ වෙලේ තියෙන හොඳම ෆෝන් එක තමයි iPhone. මේතර මේකේ ගොඩක් iPhone එක මේ පාර වීඩියෝග්‍රැෆි වලට ගොඩක් වැඩි කරලා තියෙනවා. හැබැයි ගොඩක් අය හිතුවේ 8K කියලා. 8K නම් ඇවිල්ලා තිබ්බේ නෑ මේ පාර. හැබැයි raw videos ගන්න පුළුවන් 4K 120 Hz එකක් මේ පාර. එතකොට මේ පාර ලංකාවට දැන් මේ ෆෝන්ස් ඇවිල්ලා තිබ්බ මම දැක්කා. සමහර shops ඒවා මම කියන්නේ තාමත් iPhone එකක් ලංකාවේ නිල වශයෙන් ගන්න බෑ. මොකද තාම Gen X එක මොකද ලංකාවට officially iPhone කියන්නේ නැහැ Gen X, Advance, Future World වගේ companies විතරයි. සහ Dialog Mobitel කියන companies දෙකයි. එතකොට තාම මේගොල්ලෝ ලංකාවට officially iPhone ගෙනල්ලා නැහැ. දැන්ට ඔය තියෙන hand carry ගෙනාව phones ටික තමයි. මම දැන් කිව්වනේ ඕකේ තේරුම දන්නේ නැත්නම් ඒ කියන්නේ යනවා සිංගප්පූරුවට ගිහිල්ලා බෑග් එකේ ෆෝන් 5-6ක් දාගෙන එනවා. ඒනේව තමයි ලංකාවේ විකුණන්නේ. ඔය විකුණන්නේ ඒවා. ඕක ඉෂුව එක තමයි ඕගොල්ලෝ ලංකාවේ ඇතුළේ කිසියම් තැනක මොකක් හරි වෙලා ඕගොල්ලෝ ෆෝන් එක නැති වුණත් ඕගොල්ලෝ ෆෝන් එක රිපෙයාර් කරන්න ගියත් ඔෆිෂියල් තැනකින් රිපෙයාර් කරන්න බෑ. මොකද අපේ ලංකාවේ නීතිය තමයි TSC approve එක තියෙන්නේ ෆෝන් එකට. අන්න ඒක තමයි මේනේ. ඕගොල්ලෝ ෆෝන් එකක් ගද්දී ඕගොල්ලෝ බලලා ගන්න ඕගොල්ලෝ සෙලියුලර් ෆෝන් එක ගන්නකොට බලන්න ඒකේ ගහලා දෙනවා TSC ස්ටිකර් එකක්. ඒ ස්ටිකර් එක නැත්තම් ෆෝන් එකක් ගන්න යන්න එපා. ඕගොල්ලෝ ඔෆිෂියලි හැබැයි ඕගොල්ලෝ Apple warranty එක තියෙනවා. Apple care warranty එක. ඒ වුණාට ඔෆිෂියලි තාම රිලීස් කරලා නැහැ. අනික දැන් prices ගොඩක් වැඩි. මම දැක්ක සමහර වෙබ්සයිට් ලක්ෂ 7යි 8කට කිට්ටු වෙනත් විකුණන iPhone 17 එක. ඇත්තට මේකේ එක්ස්ට්‍රා ප්‍රයිස් එකක් වෙන්නේ නැහැ. සමහරවිට ඔයගොල්ලෝ ඔෆිෂියල් රිලීස් කරාම ඕක ප්‍රයිස් එක ගොඩක් ඩවුන් වෙන එකපාර. සාමාන්‍යයෙන් ලක්ෂ 8ට විතර ගිය ෆෝන් එක ලක්ෂ 5ට විතර අඩු වෙන්න පුළුවන්. 5යි 50යි 60යි වගේ අතර අනික ඔයගොල්ලන්ට ගොඩක් ෆී මේවා හම්බ වෙනවා. මොනවාද offers හම්බ වෙනවා. මම මතකයි 16 Pro Max එකේම ඔයගොල්ලන්ට 100GB dialog මේවා හම්බ වෙනවා ඉන්ටර්නෙට්. එතකොට AirPods Pro දෙක දෙනවා අලුත්ම. ඒ වගේම 2 times ඔයගොල්ලෝ ඩිස්ප්ලේ එක ඩැමේජ් වුණත් ඒගොල්ලෝ fully හදලා Gen X warranty එකකින් හැම ඒවා තිබ්බා. ඒ වගේ ගොඩක් හොඳ rewards දුන්නා. ඒ නිසා දැම්ම කලබල වෙලා මම කියන්නේ කට්ටියට ෆෝන් ගන්න එපා. ලංකාවේ ප්‍රථමයා දෙවෙනියා වෙන්න ගිහිල්ලා අන්තිමේදී ලක්ෂ 5ක් වතුර යන එකයි වෙන්නේ. අනික ෆෝන් එක කොහොමද තව සති දෙකක් තුනක් යද්දි ෆෝන් එකේ ප්‍රයිස් එක බලන් ඉද්දි අඩු වෙනවා. හැම අවුරුද්දෙම ඕක වෙනවනේ. හැම අවුරුද්දෙම ලක්ෂ 8ක් 10ක් දීලා මිනිස්සු ෆෝන් එක ගන්නවා. මාස දෙක තුනක් යද්දි ලක්ෂ 3යි 3යි 30යි 40යි. ඒ කියන්නේ මෙහෙමනේ දැන් ඕක දැන් අපි මේක පොඩි තියෙන අර සෝෂල් කෑල්ල කතා කරපු පොඩ්ඩක්. දැන් සාමාන්‍යයෙන් iPhone එකකට afford කරන මිනිස්සෙක් iPhone 17 එකකට වගේ afford කරන මිනිස්සෙක් සාමාන්‍යයෙන් එයාගේ වෙනම නිකන්
සෝෂල් ස්ටේටස් එකක් තියෙන්න බෑ. ඒ කියන්නේ නිකන් මේ ඉන්න මේ 2.50 පොරවල් වලට iPhone 17 ගන්න බෑනේ bro right? කියන්නේ iPhone 17 තියා නිකන් ළඟටවත් කිට්ටු කරන්න බෑනේ. හරි? එතකොට ඒ කියන්නේ අපි ඒ කියන්නේ jokes aside හරිද? jokes aside හරිද? අපි කියන්නේ වෙනම social status එකක් තියෙන්න බෑ. එතකොට එහෙම social status එකක් තියෙන මිනිහෙට කූඹි පශ්චාත් භාගයක තරම්වත් මොලයක් නැද්ද? මේ ප්‍රයිස් එක ඉස්සරහට ඩ්‍රොප් වෙනවා. ඇයි මම මේකට ඕවර් ප්‍රයිස් ඒ කියන්නේ මේ ඕවර් ප්‍රයිස් amount එක ගෙවලා ඇයි මං ඒක ගන්නෙ? මොකද්ද හේතුව? හේතුව තමයි මේක. ඕක අපේ දිනවනේ අර මම තමයි මුලින්ම ගෙනාවේ. මට සල්ලි තියෙන ලක්ෂ. ඒ කියන්නේ මට ලක්ෂ 8ක් වියදම් කරන්න තියෙනවා කියලා පෙන්නනවා. මේකනේ ලංකාවේ තියෙන අපාය ටික මුලින් යනවලු කියලා සිරිත. අන්න ඒක හේතුව. ඒ වගේම තියෙනවා දැන් මම ලක්ෂ 8ක් දීලා ගත්තේ. මම ලක්ෂ 3ක් දීලා ගත්තේ අන්න එහෙම එක තියෙනවානේ. ලංකාවේ අධ්‍යාපනය තුලත් මුලින්ම පටන් ගන්න ලංකාවේ දිවයිනේ ප්‍රථමයා මේකේ ප්‍රථමයා අන්න ඒ සීන් එක ලංකාවේ මිනිස්සුගේ උනෙන්ම තියෙනවා. ප්‍රථමයා කරගන්න ගිහිල්ලා නිකන් අතින් කයිට් කරගෙන තමයි කරගන්නේ. නෑ ඇත්තටම ඕවර් ප්‍රයිස් මම දැක්ක මේ ලංකාවේ දෙන හෙන්න ඔෆිෂියල් හෙන්න ලොකු කම්පැනි ලක්ෂ 7යි කවුද කියපු ලක්ෂ 7ට දීලා ෆෝන් එකක් ගන්න. ගිහිල්ලා කම්පියුටර් එක 99 ප්‍රොසෙසර් එකක්. නෑ හිතන්නකෝ ඒකේ ෂොප් එකේ කාට තියෙන කට් එක ටැක්ස් එක ගෙවන්නේ නැහැ. වැට් එක නැහැ. අර ලක්ෂ 3 විතරයි. ඉතුරු ලක්ෂ 5-6ම අර මොනසට එන්නේ. මේ ඉතින් මං හිතන්නේ ඒක තමයි මේ දැන් TRC Apple ඇවිල්ලත් නැහෙනේ. ඒ කියන්නේ දැන් ඔය දැනට ලංකාව වෙන ෆෝන් එකල ඇත්තටම ඔෆිෂියල් ලොන්ච් එකෙන් ආපු ඒවා නෙමෙයිනේ. ඒක ඔෆිෂියල් ලොන්ච් එකෙන් ආපු නැති ඒවයි ටැක්ස් එක කැල්කියුලේට් කරලා රෙජිස්ටර්ඩ් වෙන්නේ නැහැ නේද ඒ කියන්නේ. නෑ කිසිම රෙජිස්ටර් එකක් නෑ. ඒකට සම්පූර්ණයෙන්ම යා ඕවර් ප්‍රයිස් දාලා ගන්න මුදල යාගේ සම්පූර්ණ අතේ මාර සුද්ධ ලාභයක් නේද? ඒකට විකුණන කෙනාට. ඔව් ඕවර් ලාභයක් තියෙන්නේ. මේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධම නම් කියන්නේ ප්‍රසිද්ධම මේ මොබයිල් ෆෝන් shops කරන වැඩ. බොරු කියන්නව නෑ. මම ලංකාවේ iPhone එකක් ගන්න ඕන රෙකමන්ඩ් කරන shops තමයි එකක් Future World, Superior Bandai, Francium ඔයගේ කම්පැනි එකකින් ගන්න. ඒගොල්ලන්ගේ ඔෆිෂියල් බඩු තියෙනවා. බොරු කියන්න ඕනේ නෑ. ඒගොල්ලන්ගේ ඔෆිෂියල් බඩු තියෙන කම්පැනිස් මං iPhones සහ Apple products ගන්නවා නම් ඒ කට්ටිය තමයි ගොඩක් එන මම ගෙව්වේ නෑ කවුරුත්. උනාට අපි දන්නවා අපි සාමාන්‍යයෙන් ඕනෙක් කෙනෙක් දන්නවා iPhone බඩුවක් ගන්නවා නම් ඒ shops වලින් තමයි ගොඩක් අය ගන්නවා. ඒකට සෑහෙන කියන්නේ warranty එකකුත් අනම්ම නම් තියෙනවා. ඒ අර ඒ කියන්නේ මේ ෆෝන් එක වටා තියෙන අනිකුත් offers ටික ඔක්කොම ගන්න පුළුවන්. දැන් එතකොට මෙතන ගානකුත් වැඩිපුර ගෙවනවා bro. right? එතකොට මේකෙන් shop එකේ කාටත් මාර කට් එකක් දෙනවා. ඒ කියන්නේ clean cut ලක්ෂ 3.5 කොහොමත් මිනිහට ලාභයි. මොකද දැන් සිංගප්පූර් වගේ ෆ්ලයිට් ටිකට් එක අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එක ලක්ෂ 1.40ක් වගේ ඇතිනේ නේ. ඉතින් එක මිනිහෙක් 1.40ක් වේදම් කරලා අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එකක් කරලා සිංගප්පූර්ට කියලා බයි කරලා ගේනවා. ඌට එයාෆෝඩ් එයා ෆ්ලයිට් ඒ කියන්නේ ෆ්ලයිට් ටිකට් එකටයි සිංගප්පූර් වලින් බයි කරන එකයි වියදම ඒ දෙක විතරයි වියදම. ඔව්. ඌ ෆෝන් 5ක් 6ක් අරන් එනවා. සමහර වෙලාවට 7-8 අරන් එනවා. අරන් ආවට පස්සේ ඌට එකකින් එන කට්ටියකින් ගත්තාම ඌට මාර ලාභයක් තියෙනවා. මාර ලාභයක් තියෙනවා. ඉතින් එහෙම ලාභයක් දීලත් අර අමතර ඇක්සසරිස් ටික හම්බ වෙන්නේ නැහැ. නෑ. ස්ක්‍රීන් රිප්ලේස්මන්ට් ටික හම්බ වෙන්නේ නැහැ. වෙන්නේත් නෑ. ඊට පස්සේ Apple Care එකට දුන්නොත් Apple Care එක සමහර ඒක ඉන්ටර්නැෂනල් නේ. ඒ නිසා මොනවද දෙන්නේ. හැබැයි ලංකාව තුල ඒක කරන්න බෑ. මොකද ලංකාවේ ඕතරයිස් දීලා තමයි ඒව හදන්න පුළුවන් එකම එක්කෙනා තමයි අබාන්ස් එකයි ෆියුචර් වර්ල්ඩ් එක. උන් දෙන්න ගන්න TSC ලැබ්රු නැත්තම්. අවුන් දෙන ගන්නෙත් නැහැ. උන් දෙන්න ගන්නෙත් නැහැ. ඒක කොහොමද රටම ගිහිල්ලා තමයි හදන්නේ. ආයි ඒ කියන්නේ බයි කරපු රටටම ගිහිල්ලා ගන්න වෙනවා. හදන්න ඕනම රටකට ගිහිල්ලා ලංකාව හැර ඕනම රටකට ගිහිල්ලා කරන්න. කරගන්න. ලංකාවේ නීතිය නිසා ඒක වලක්වලා තියෙනවා. නේ ලංකාවේ නීතියෙන් TSL approved ෆෝන් එක විතරයි ඒගොල්ලෝ රිපෙයාර් කරන්න ගන්න පුළුවන්. ඉතින් මෝඩ ළමයෝ තේරුම් ගන්න. ඇයි මෙච්චර ගාණක් දීලා ගන්න මේ මෙහෙමවත් ෆැසිලිටි ටිකක්වත් නැති. ඒ නිසා සති දෙකයි. සති දෙකේ තියෙනවා බඩු ලංකාවේ. ඔව් ඉස්සර මේ TRCSL approved නැති ෆෝන්ස් ලංකාවේ ඇතුලේ සිග්නල් බ්ලොක් කරන කතන්දරයක් ගියා. ඒක තාම තියෙනවද? නෑ ඒවා බොරු. අර අපේ කියන අර අපි කියන්නේ අපේ අයට ඉතර දෙයක් කරගන්න බෑ අපේ ප්‍රොෆයිලර්ස්. ඇත්තටම අනිත් එක තමයි මේ iPhone 17 එක ගැන කතාද්දී ලංකාවට වැදගත් දෙයක්. මම හිතන්නේ ඔතන සාමාන්‍ය iPhone manufacturing companies ගත්තොත් يعني manufacturing කරන රටවල් ගත්තොත් ඉන්දියාව, චීනය සහ ඇමරිකාවේ ටිකක් තියෙනවා, මෙක්සිකෝ, ජපාන් සහ ලෝකෙ තියෙන ප්‍රසිද්ධ ආයතන රටවල් විතරයි. දැන් අපේ රටත් ඒකට වැටලා තියෙනවා. iPhone 17 Pro Max එකත් එක්ක පොඩි strap එකක්. strap එක ෆෝන් එකේ ළඟ strap එකක් හදනවා. ඒ strap එක හදන්නේ ලංකාවේ. මම ඒක දාන්න ඕනේ post තියෙනවා.
ඇත්තටම අපේ ඒක රට මම ෆෝන් එකේ මේ වැටෙන්නේ නැති වෙන්න ඇඟේ අල්ලන් ඉන්නනේ. ඔව් ඒක බෙල්ලට දාන්න. අනේ ස්ට්‍රැප් එක ඒ ස්ට්‍රැප් එක සාමාන්‍ය අර අපි බෑග් වල දැකලා තියෙනවා පොඩි අර කෑලි මෙහෙම එල්ලෙනවනේ රවුමට හොම වෙනවනේ කෑලි. එහෙම නෑ. ඒක ඒ ස්ට්‍රැප් එකේ නූලට මැග්නට් එකක් දාලා තියෙනවා. ඒක ඉතාලම සියුම් පේන්නේවත් නෑ හැට. ඒක ඇලෙනවා ඉන්නට අක් ගන්නවම. ඒක ඔව් ඒක පට්ටම. Apple ලා කවදාවත් නීට් ප්‍රොඩක්ට් එකක් නේ හැම වෙලේම එළියට දෙන්නේ. මොකකර කියන්න හතුරට මොකකර කියන්න හතුරට නී ඇම්වෙලේම නේ වර්ති වැරදිලා කියන්න ඇතු ඒක හැම බෙලේම නීට් ප්‍රොඩක්ට් එක ගන්න දෙන්නේ නැහැ. බැටරි පොඩ්ඩක් හැම වෙන ඒවා තියෙනවා. ඒවා ගණන් ගන්න අපි. ඒ වුණාට හොඳම මේක. අනික දැන් කට්ටිය කියන් එන්න එපා මෙතන Android කට්ටිය කියන් එන්න එපා. දැන් හොඳම බැටරි එකේ තියෙන Android S25 Ultra නෑ ඕගොල්ලෝ බලන්න දැන් ටෙස්ට් කරලා දිනවා. වැඩිම පැය ගාණක් පාවිච්චි කරන ෆෝන් එක තමයි දැන් iPhone එක 17 Pro Max එක. ඒකේ ඔයගොල්ලෝ eSIM version එක ගත්තොත් තවත් 120කින් වැඩි වෙනවා. දැන් ලොකුම බැටරිය තියෙන්නේ iPhone එකට 5058ක බැටරියක් තියෙනවා දැන්. මම හිතන්නේ මේ S25 Ultra එකේ තියෙන්නේ 5000යි. ඒක මම දැන් 58ක් වැඩිපුර බැටරියක් දැන් තියෙනවා. ඔය තරගෙන්නේ ඔය Android ලා iOS ලාගේ තරගෙනවනේ. එකෙත් වරදින්නේ. ඒ තරගෙන අනික දැන් Android iOS 26 රිලීස් කරලා දිනවා. පට්ට පර්ෆෙක්ට්. දාගන්න එපා හොඳේ දැන් මොන බීටා දාලා දැන් බීටා නෙමෙයි ඔෆිෂියල් රිලීස් කරා. ඊට පස්සේ ග්‍රීන් ලයින් ගියා අපි තමයි ග්‍රීන් ලයින් ගියුවේ. අපි දාගන්න කිව්වා දාන්න එපා. අර Windows 11 ආපු මුල් කාලේ වගේ. ඔව් පොඩ්ඩක් ඉවසන්න තව මාසයක් දැක් ඉවසන්න. ඇවිල්ලා දීප්පට දාන්න යන්න එපා. ඔයගොල්ලෝගේ මේ 6 7 ෆෝන් වල දාන්න යන්න එපා වැඩ වගේ. අපේ මෙහෙමනේ අපි මිනිස්සු හිතන් ඉන්නේ මේ මට උඩ පේන්න බැරි ගත්තම උන්ට ලංකාවේ මිනිස්සු කරන්නේ නැත්නම් iPhone 6 7 තියාගෙන හිටන් ඉන්නවා උන් එන්න කෝටිපතියෝ කියලා. සිරාවට ඒ කියන්නේ ඒ ලංකාවේ වෙන සෝෂල් ස්ටේටස් එකක් තියෙන උන්නේ. ඒ කියන්නේ ඒක නිකන් ඒක ස්ටේටස්ද කියලා කියන්නත් දන්නේ නැහැ ඉතින් හරිද ඒක වෙන එකක්. ඒ කියන්නේ අපහාසයකට කියනව නෙවෙයි. අපි කියන්නේ අර නිකන් මේ නිකන් මොකද්ද? සමාජ නිකන් අර නිකන් රස්ති අදුකාරයෝ ගන්නට දාලා ඉන්නේ උන්ටත් iPhone 7 තියාගෙන උන් කියන අඩෝ 7 එකක් බන් තියන්නේ. අඩෝ 6S එකක් බන් තියන්නේ. අම්මා ඉතින් ආයි කෙල්ලෝ නතින් බං. ඊට ඕක කරලා දේවල්. ඒ කියන්නේ තේරුම් ගන්න උඹලා 7 කියන්නේ උඹලා 7 යූස් කරලා පොර ටෝක් දෙනවා. දැන් 17 තියෙන්නේ. 10ක් පොහ කරන්නේ. එකකට එකක් වෙනස් මොඩල්ස් 10ක් උඹලට පස්සෙන් දැන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා හිතන්න එපා මාර ඩයල් කියලා. iPhone 7 කොයි කාලෙද ආවේ? 2000 iPhone 10 ආවේ 2018. එතන iPhone 7 8 එක ආවේ 2017. iPhone 7 එක ආවේ 2016. මේ අවුරුදු 9කටත් වැඩිය පරණ ෆෝන් එකක් තියාට පට්ට ගන්න පොඩ්ඩක් තේරුම් ගන්න හරිද? ඒ කියන්නේ iPhone එකත් එක්ක අර තියෙන අපි අර ග්ලෝබලි කතා කරන අර මේ සෝෂල් ස්ටේටස් එක මේ අර ලංකාව වගේ රටවල පොරවල් හිතාගෙන ඉන්නවා නිකන් අර පොඩි අර පරණ මොඩල් එකක් යූස් කරාම ඒ ස්ටේටස් එක හම්බ වෙයි කියලා. අනේ ඒක තමයි. අනිත් එක තමයි මල්ලි අපේ ගෑල්ලමයි හිතාගෙන ඉන්න iPhone එකක් ගත්තම වෙන කෝටිපතියක් වෙනවා. iPhone වලට වඩා ගණන් S25 Ultra එක. බලන්න අර ෆෝන් දින ලක්ෂ 10ක් 15යි. තේරුම් ගන්න පොඩ්ඩක්. තේරුම් ගන්න. ඊට වඩා ගණන් ෆෝන් වෙලාවක තියෙනවා. පඩුව කාපු ඇල්පල් ගෙඩිය දැක්කහම ඔහොම නලියන්න එපා ඔච්චර. ඒකත් මේ 17 Pro Max එකක් තියෙන එකෙක් හෝ 16 Pro Max එකක් තියෙන එක කවුරුත් නෑ 16 ඕනේ නෑ බ්‍රෝ නිකන් අඩුවතර 11 12ක් තියාගෙන ඉන්න එකෙක් පොරක් කියලා කියත හැකි. කියන්න පුළුවන්. එහෙමත් නෑ. මේ 7 කටු තියාගෙන හිනොත් පොරවල් වගේ ටෝක් දෙනවා. ඇති වැඩකුත් නෑ. අර S25 Ultra එකක් පොඩ ලක්ෂ 5ක් පැනලා. තේරෙන්නේ නෑ මේ මිනිස්සුන්ට ෆෝල් ෆෝන් එකක් දැකලා නැත්නම් මේ ලංකාවේ මිනිස්සු අර නවන්නේ පොත වගේ නවන්නේ ෆෝල් ෆෝන් මම දැක්ක අර මේ Nvidia එකේ කවුද අපේ හුවාන් ජෙන්සන් හුවාන්නේ මේ යාට Huawei ෆෝන් එකක් දෙනවා ෆෝල්ඩ් ෆෝන් එකක් ට්‍රයිෆෝල්ඩ් තුනක් හරිද ඉතින් කෙල්ලේ දෙකක් නෙවෙයි තුනකට නවතන්න පුළුවන් ෆෝන් තියෙනවා. මේ අවුරුදු 10ක් විතර පරණ කටු කෑලි තියාගෙන අඩේ සුදු අයියේ ගාගෙන යන්න එපා. iPhone කියන්නේ වෙනම කල්චර් එකක්. ඒවා පිළිගන්න. iPhone කියන්නේ මමත් ආස බ්‍රෑන්ඩ් එකක්. පට්ට ඩීසන්ට් බ්‍රෑන්ඩ් එකක්. සුපිරි බැටරි ලයිෆ් එකක් තියෙන. සුපිරිම ෆෝන්. මම කියන්නේ පරණ නෙමෙයි.
දැන් iPhone ලා පට්ට fine tune ඒගොල්ලෝගේ පට්ට ප්‍රොඩක්ට් එකක් තියෙන්නේ වීඩියෝ කුපුරි සුපිරි මං හිතන්නේ සුපිරි. Sony A7 එකනවත් එච්චර quality එකක් ගන්න පුළුවන්ද කියලා දැන් සහ ඒක මේ නම් ඒ කියන්නේ 28 years later කියලා zombie movie එකක් තියෙනවා ඒක බලන්න ඔව්. නැත්තම් බලන්න ඒකෙත් සැලකිය යුතු ප්‍රමාණයක් scenes shoot කරලා තියෙන iPhone එකකින් use කරලා නේ 15 Pro Max එක 15 Pro Max එකකින් ඔව් ඒක අවුරුදු දෙකක් පරණ ෆෝන් එක පොඩ්ඩක් බලන්න මේ movie එක එතකොට තේරුම් ගන්න පුළුවන් ඒකේ scenes ටික කොහොමද එච්චර ඕනේ iPhone key event එක බලන්න කියන්නකෝ ඒක 17 Pro Max එක සම්පූර්ණයෙන් drone shot එක බලන් තියෙන්නේ 17 එකේ ඒ කියන්නේ ආ. කැමරා එක ඔතලා උඩට drone එකකින් අරන් ගිහලා වීඩියෝ කරලා තියෙන්නේ හ්ම් ඒ ඉතින් තරම් මේ next level. තව තියෙනවද මොන හරි අපිට කියන්න ඔය ටික iPhone තමයි ගැන. අපේ තියෙන්නේ දැම්ම ගන්න එපා ඉන්න Gen X ලා ගේන කල් ලංකාවට Gen X ලා ආපු ගමන් මොකද බලන්න ඕන offers තියේ පොඩ්ඩක් ගණන් වැඩි ආපු දවසට ඊට පස්සේ ටික ටික දවස් දෙක තුන යද්දි ඩබල් ගාලා ඔන්න එනවා ෆෝන් ටික ඒතකොට බඩු හරි ආයෙ ෆයින් ටියුන් වෙනවා මාකට් එක ඒතකොට හරි යා ඒතකොට හරි මෙහෙ ඕකේ අපිට අර තේරුම් ගන්න ඕන කතාන්දර ටිකක් තියෙනවා මට කොච්චර වෙලා තියෙනවද දැන්ට කතා කරන්න අපි ඒක පොඩ්ඩක් බලන්න බෑ තව විනාඩි 5ක් 6ක් තියෙනවා ආකයක් තියෙනවා රයිට් මෙහෙම ෆෝන් එකක් කියලා කියන්නේ මේක කෙනෙක්ට සමහර විට හිතෙන්න පුළුවන් මගේ තත්ත්වය පෙන්වන්න තමයි ෆෝන් එකක් මගේ ගාව තියෙන්නේ කියලා කෙනෙක්ට ඔව්. කියන්න පුළුවන් හරියට නිකන් අර අපි වොච් එකක් දාන්නේ ස්ටේටස් එක පෙන්වන Rolex දාන්නේ අන්නේ Rolex දාන්නේ ස්ටේටස් එක පෙන්වන්නේ සමහර විට ඒ කියන්නේ ලෝකේ එක්තරා පිරිසක් ඉන්නවා තමන්ගේ ස්ටේටස් එක පෙන්වන්න තමන්ගේ සෝෂල් ස්ටේටස් එක පෙන්වන්න මොබයිල් ෆෝන් එක යූස් කරන මං වගේ ගල්ලනාතියෝ ඉන්නවා සමහර අය ෆෝන් එකක් ගන්න ඇත්තට ඒකේ තියෙන වැඩ ටික කරව ගන්න ටික ස්ටේටස් එකකට වඩා ඒකේ තියෙන ඇත්තට වැඩ ටිකට ගන්න තමයි ෆෝන් එක යූස් කරන්නේ එතකොට ඒක එක සමාජ ස්තරයන් වලට ගැලපෙන විදිහට තමයි මේ ඩිවයිසස් ලොන්ච් වෙලා තියෙන්නේ ඉතින් iOS ecosystem එකට මම කැමති නැති වුණත් මමම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා යාළුවන්ගේ iPhone එහෙම යූස් කරලා තියෙනවා එතකොට ඒවල තියෙන වීඩියෝ කොලිටස් ෆොටෝ අවට්පුට්ස් ඒවා ඉතින් Android වලට ලං කරන්න අමාරුයි ටිකක් අමාරුයි. අමාරුයි ටිකක් ඒ වුණාට හඳේ ෆොටෝස් ඒව ගන්න බෑ ඒක වෙන කතාවක් හරිද දැන් පුළුවන් දැන් පුළුවන් දැන් දැන් පුළුවන් පුළුවන් දැන් ගන්න පුළුවන් කෙලින්ම දැන් ඉන්න දුර ගන්න පුළුවන් ඒ කියන්නේ දැන් ගන්න සෑහෙන ෆාර් මේ ෆොටෝස් ගන්න පුළුවන්. ඒ කියන්නේ හඳේ මේ ආවට බලන්නත් පුළුවන්. අම්මා එච්චර අපල අමාරුයි එච්චර බ්‍රෝ ෂෝක්තියක් දැම්ම. බ්‍රෝ එච්චර බලනවා නම් දාලා පොඩ්ඩක් මේ වාකින් පාර දෙන්න. අර සැම්සුන්ල චොර වුණා මතකද සැම්සුන් හදේ ෆොටෝ ගන්න ගිහිල්ලා හරිද මේ හඳේ ආවාට පෙන්වන්න නම් ඉතින් iPhone වලට YouTube එකේ වීඩියෝ එකක් දාලා තමයි පෙන්වන්න වෙන්නේ රයිට් මේ ඉතින් ඔයා බ්‍රෝ උලිදු ඔයා මේ ඔයා පික්සල් එකක් තියාගෙන ඔයා මේ Android වලට ඔහොම කතා කියන්න එපා මම පික්සල් වලට කැමති පික්සල් වල තියෙන ඇත්තටම AI නේ AI එක මට පට්ට ඒකයි පොරු කියන්න ඕනේ iPhone වල තියෙන AI එක හද්ද මයි ගොඩේ කියන්නේ කෙලින්මයි අර ඩයලොග් එකෙන් හොඳම ඉන්ටර්නෙට් කවුද හැමෝම ස්ටාර්ලින් කියනවා මන් දැක්ක ඊ ඩයලොග් AI එකෙන් මේ TV කමර්ෂල්ස් වගේ එකක් රිලීස් කරලා තිබ්බා. එක කෙල්ලෙක් ෆ්‍රිජ් එකක් කරලා ෆ්‍රිජ් එකේ තියෙන කැම ටිකේ ෆොටෝ එකක් දාලා කියනවා මේ මට මේ ටික අරගෙන මට හොඳ මීල් එකක් හදලා දෙන්නයි කියලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා TV කමර්ෂල් එක. හොඳට තියෙයි. හොඳ කිරියොත් දාලා එළුන්දා හොඳට තියෙයි. හොඳයි හොඳට තියෙයි. හරි. මේ ඉතින් අපි කීකි හිටියේ දැන් අර එක එක සමාජ ස්තරයන් වලට ගැලපෙන විදිහට තම තමන්ගේ මොකද භාවිතයන් කරගන්න ඔන්න iPhone 17 එකත් රිලීස් වෙලා තියෙනවා ටික කාලයක් ඉවසන්න. ඒ කියන්නේ අමතර වැඩිපුරත් ගාණක් දීලා ලක්ෂ 3.5ක විතර කට් එකක් වා නිකන් අතින් ගේමක් නැතුව අර ෂොප් එකේ මිනිහට පුදන්නේ නැතුව ඒ ඩිවයිස් එකට තියෙන හරිම ගාණ දීලා ඒකට අදාළ ඔෆර්ස් ටිකක් අත්විඳින්න පුළුවන්. වඩ බයකුත් නෑ අනික. දැන් අතර මොකද හෑන්ඩ් කැරි ඩිවයිස් එකක් බයි කරාට පස්සේ ෆෝන් එක හොරකම් කරත් හොයන්න බෑ. ලංකා නීතිය බෑ. ලංකාවේ නීතිය අනුව තියෙනවා පොලිසියට වගේ ගිහලා කම්ප්ලේන් එකක් දැම්මට පස්සේ පොලිසියෙන් ඒ අදාළ වසමේ මේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ගන්න ඕනේ TRCSL එකට දන්වන්න මේ ඉමි නම්බර් එක අරගෙන මේක ට්‍රැක් කරන්න කියලා. ඒක අධිකරණ නියෝගයක් ගන්න ඕනේ. ඒ අදාළ වසමේ හරි ඒ අදාළ ප්‍රදේශයේ හරි මහේස්ත්‍රාත් අධිකරණේ. ඒ ලෙටර් එක ඉෂුව කරන්නේ නැහැ ඉමි නම්බර් එකක් නැත්. ඒ කියන්නේ TRCSL approval එක නැත්නම් TRCSL approval එක නැත්නම් ඒ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඒ ලියුම දෙන්නේ නැහැ. මේ වගේ ෆෝන් එක කොහෙද තියෙන්නේ කියලා ට්‍රැක් කරන්න. ඒ නිසා ෆෝන් එක නැති වුණොත් නැති වුණාම තමයි ලංකාවේ ඔය තව එකක් තියෙනවලුත් මම දැක්ක කඩවල් සමහර කඩවල විකුණනවා TRC approval ෆෝන් එක TRC approval නැති ෆෝන් එක කියලා ෆෝන් charge දෙකක්. TRC approval නැති එක ගාන අඩුයි TRC approved එකට වඩා. ගොඩක් වෙලාවට මේ මිනිස්සු ගොඩක් පෙළඹෙනවා අර ගාන අඩු නිසා
TRC approval නැති එක ගන්න. ඒක මම හිතන ගොඩක් රිස්කි ඇත්තටම. රිස්කි ගොඩක් ගන්න බෑ. ඔව් එහෙම ලංකාවේ ලොකු තත්ත්වයක් අවුලක් තියෙනවා. එක. ඒක කේස් එකක් තියෙනවා. එතකොට ඒක ඒවත්- ලොකු රෙපියුටඩ් කම්පැනිසුත් එහෙම කරනවා. ඉතින් ඒ එහෙම නීතියක් තිබ්බට ඒ නීතියේ හිල් තියෙනවා. හිල් තුරින් ගිහිල්ලා ඒ කියන්නේ නීතිය තද නැහැ ඇත්තටම ගත්තා. නෑ මෙහෙමයි. Phone අපි use ප්‍රායෝගිකව කරනකොට මෙහෙමනේ. අපිට ප්‍රායෝගිකව මෙහෙම ඉෂුව එකක් තියෙනවා. දැන් මම උදාහරණයක් ගත්තොත් මම ඔය කියපු කතාව මම කියන්න එක කම්පැනි එක තිබ්බා. මොකද S25 Ultra එක. S25 Ultra එක TSL approve එක ලක්ෂ 4.40 ගාණක් වගේ තිබ්බේ. අරක 3.26ක්. ඉදානක 1.20ක් අඩුයිනේ. එතකොට ගොඩාක් දුරට නැඹුරුව තියෙන්නේ නැති එක ගන්න තමයි. ඔව් ඒක ෂොප් වොරන්ටි දෙන්නේ. ෂොප් වොරන්ටි ඉතින් හොඳ කෙනෙක් දුන්නොත් අවුලක් නැහැ. ඒ නැති වුණොත් කොහොමත් නැහැ. ඒක කරපුවා දෙයක් නැහැ. හැබැයි අර ෂොප් වොරන්ටියක් මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ ඕන කෙනෙක්ට ෂොප් වොරන්ටියක් ගන්න කියලා. ඔරිජිනල් Samsung වොරන්ටියෙන් ගන්න හෝ Apple care වොරන්ටියෙන් ගන්න එක තමයි හොඳම වැඩේ. හොඳම වැඩේ. ඉතින් මේ Apple care warranty කට කොහොමත් හම්බ වෙනවා. ඒ හම්බුණත් ඔයාලට ලංකාව ඇතුලේ Apple care අදාළ ඒ ෆීචර්ස් ඔයාලට අත්විදි කියන්නේ ෆැසිලිටි එක අත්විදින්න බෑ. ඔයාලට යන්න ගම වෙන රටකට. එනකො හරි දිල්ලියකට යන්න වෙනවා. ඉතින් මේ ටික දවසක් ඉවසන්න ප්‍රයිස් එක හරිම ගන්නට ඇවිල්ලා ඕගොල්ලන්ට ඔෆර්ස් ටිකක් අත්විදින්න හැකියාවක් තියෙනවා. රයිට්. ඉතින් iPhone වල කතන්දරේ කොහමයි iPhone user කෙනෙක් මේක බලනවනේ 17 user කෙනෙක් බලනවාද කියලා කවුද දන්නේ. ඉතින් බලනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ මොකද මේක නිකන් 20 ගම්මානේ වගේ නෙලා තියෙන්නේ. ඉතින් කවුරු හරි බලනවා ඇතිනේ. බලන කෙනෙක් නයිජීරියානු CDN එක ඔක්කොම හදන්නේ. ඔව් අපිට ඔව් බ්‍රෝ හරිද ගයිස් අපිට නයිජීරියාවෙන් CVs එනවා ඉන්ටර්න්ෂිප් වලට. හරිද? ඔයාලට තියෙන අවස්ථාව මගේ හර ගන්න එපා. අපි මේ අපි නයිජීරියන් කාර්යෝ ඉඳී ඊට පස්සේ අපේ කම්පැනි වල. ඔව් නයිජීරියන් කාර්යෝ ඉඳී අපේ කම්පැනිස් වල. ඒ නිසා ලංකාවේ අයට මේක මොකද? අර ගන්න අපේ දේ වගේ අපි ශ්‍රී ලංකන් අපේ දේ මොකද අර දෙරණ කියන්නේ අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන අලුත් දේ අරගෙන මොර ස්ලෝගන් එක. හරි. එතකොට ඔන්න එහෙම chance එකක් තියෙනවා right නයිජීරියාවේ ඉන්දියාවෙන් ඇප්ලිකේෂන් එන්නේ. මේ බොරුවට නෙමෙයි හොඳේ. අපිට පෙන්නන. පාකිස්තාන් බංගලාදේශ් ඉවෙන් පෙන්වන්න. අපි පාකිස්තානේ ගන්නෙත් නෑ මැච් එකට කෙලපු හින්දා. ඔව් දෙන්න. ඉතින් කොහොම හරි කතාවේ අපි එපිසෝඩ් එකේ අන්තිමටත් ආවා. ඉතින් අද එපිසෝඩ් එකේදී කතා කරේ iPhone 17 එක ගැන. එතනදී මතක් කරන්න ඕන අපි අර කොලර් ස්ට්‍රැප් එක ලංකාවේ ප්‍රොඩක්ට් එකක්. ලෝකේ දියුණු යයි සම්මත රටවල් එක්ක ඒගොල්ලොන්ගේ ප්‍රොඩක්ට්ස් එක්ක හැප්පෙන්නේ ඒගොල්ලෝගේ තරග කරන්න ලංකාවෙත් යන්න පුළුවන්. ලංකාවේ කවුද දන්නේ නැහැ ඒක කරලා තියෙන්නේ. ඒ කියන්නේ මම හිතනවා ඔය කරන්නේ මාස් එකෙන් වෙන්න ඕනේ කියලා. හැබැයි මම හිතන ඉස්සරහට iPhone එකේ ඉන්ටර්නල් දේවලුත් හැදෙන්න පුළුවන් ඉස්සර ලංකාවේ. ඕක අනුමත වුණා කියන්නේ. ඔව්. බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපිට මේ දැන් ඉන්දියාවයි චීනෙත් එක්ක තරහ නිසා ඇමරිකාව අපිට බොහෝ chance එකක් තියෙනවා. අපේ රටේ ෆැක්ටරි එකක් දාලා made in Sri Lanka iPhone එකක් එන්න. ඔව් මෙහෙමයි. ඒ කියන්නේ බෙල්ලෙල්ල ගන්න පටි කෑල්ලකින් අපිට එකපාරටම බෑ ෆෝන් එකක් හදන තැනට අපිට ස්විච් වෙන්න බෑ. හරිද? ඒක තේරුම් ගන්න. පටි කෑල්ලකින් ෆෝන් එකක් හදන තැනට ජම්ප් වෙන්න බෑ. නමුත් ටික ස්ටෙප් බයි ස්ටෙප් අඩුව තරම අපිට එයාපෝඩ් එකේ කනට දාන රබර් නොබ් එක හරි අදාගෙන ලෙවල් එකට ටිප් එක හරි අදාගෙන ස්ටෙප් බයි ස්ටෙප් අපිට යන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් ඒක ගැනත් සන්තෝෂයි. ඒක හදන හරිම කෙනා කවුද කියලා කියන ප්‍රශ්නේ නිර්නාමිකයි. කවුද කියලා දන්නේ නැහැ. ඉතින් iPhone 17 ගැන කතාවේ හොමයි. ඉතින් අද එපිසෝඩ් එක අන්තිම වෙනකන් අහපු අයලා දැන් හැම දෙනෙක්ටම බොහොම ස්තුතියි. වචනත් පැටලෙනවා මේ මහරෑ. මේ ඉතින් අපේ යුනිකාස්ට් වැඩේ මොකද අපි කන්ටෙන්ට්ස් දානවද කොහොමද? ඒ කියන්නේ මේක දාන්න කලින් වැටෙනවද? ඕගොල්ලෝ බයින්න එපා. ඔක්තෝබර් 1 වෙනිදා මම දන්නවා ස්ලිට් එකේ ෆයිනල් එක්සෑම් තියෙන ඊට කලින් ඔයගොල්ලන්ට ඔක්කොම ටික වැටෙනවා. අනාථ ඒ ළමා දිනවල වැටෙන්නේ. ඔක්තෝබර් 1 වෙනිදා තමයි අපේ ඇත්තටම ගියොත් ස්ලිට් වල ෆයිනල් එක්සෑම් පටන් ගන්න. මේ ස්ලිට් වල ළමා දිනයක් තියෙනවද? ඒව නැහැ. එච්චර ලාභ අපි මේ කූදේශයි බෑ මේක කරන්න බෑ. මේ අපි මේ ස්ලිට් එකේ කට්ටියට බැලලා ස්ලිට් එකේ කට්ටියට බැලලා මේක කරන්න බෑ. මොකද ස්ලිට් එකේ ආදරණීය ජනතාව තමයි අපි වැඩිපුරම බලන්නේ. ඉතින් හොඳ කමෙන්ට්ස් දෙනවා ස්ලිට් එකෙන්. ඉතින් thank you. සහනිතයටත් බොහොම ස්තුතියි අපි එපිසෝඩ් බලනකොට. අපේ social media channels follow කරලා තියාගන්න. ඒ වගේම අන්තිමට මතක් කරනවා අපි Idea Tech අපේ private limited අපි registered company එකෙන් කරන පළවෙනි mainstream project එක ROM Ceylon app එක අපි develop කරන්න අවශ්‍ය කටයුතු දැන් පිළියෙල කරගනිමින් පවතිනවා. එතකොට positions ගණනාවකට position 8කට 9කට 8කට
අපි ඉන්ටර්න්ස්ලා බදව ගන්න වැඩේ පටන් අරන් තියෙන්නේ තව ඔක්තෝබර් චූටි දෙයක් මතක් කරන්න කැමතියි. ඔව්. මේක හැදෙන්නේ ජෙන්සීස් ලගින් හැදෙන ගමනාන්තයක් මේ යන්නේ ගමන් මගක් කියන්නේ අලුත්ම විදිහකට පරණ අදහස් වලින් තොරව අලුත්ම තාක්ෂණයත් එක්ක යන අලුත් ස්ටාර්ට්අප් එකක් මේක. ඉතින් මම ආරාධනා කරනවා ඉතින් ඔයගොල්ලෝ තාම ඔයගොල්ලන්ගේ මේ CV එක එවෙල නැත්නම් එවන්න අනිවාර්යයෙන්ම මේ වැඩේට එක්ක ජොයින් වෙන්න බලන්න. ඉතින් මම ඒ ආරාධනාව මේ අවස්ථාවේ කරනවා. ඔව් ඒ කියන්නේ රටවල් වල ආණ්ඩු පෙරලපු ජෙන්සී ජෙනරේෂන් එකත් එක්ක තමයි අපි ඇප් ඩිවලොප් කරන වැඩේට ගැම්මට බහින්න යන්නේ. එහෙනම් ඒක නම් මතක් කරනවා ඔයගොල්ලෝ CV එකක් සෙන්ඩ් කරන්න. මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ කොහරි අහලා පහලා ඇති ලින්ක් එකක් මොකක් හරි සෙන්ඩ් කරන්න. එහෙනම් ඊමේල් එක මම දාන්න මේ ඊමේල් එකට දාන්න මේ ඊමේල් එකක් දාන්න ඊමේල් එකට දාන්න හෝ ලින්ක් එකක් දාන්න බැරි නිසා ඔයගොල්ලෝ මේ ඊමේල් එකට ඔක්කොම ඔයගොල්ලෝ CVs එවන්න. right bye ඉතින් එහෙම අනිත් කියලා මතක් කරලා එහෙනම් අපි එපිසෝඩ් එක අවසන් කරනවා. thank you උලිදු අද මම දන්නේ නැති ගොඩක් දේවල් සෑහෙන ඉගෙන ගත්තා iPhone 17 එක ගැන. තව පොඩ්ඩේ 16 එක ගැන කතා කරන්න යන්නේ මම 16 එක ෆොටෝ එකක් ඔබට කරගෙන ඉඳලා. ඉතින් මේ සිරාට thank you මම දන්නේ නැති සෑහෙන දේවල් තිබ්බා. thank you අද එපිසෝඩ් එකට ආවට කුමුදේශ් thank you එපිසෝඩ් එකට ආවට. එහෙනම් අපි Idea Tech Naviya podcast series එකේ 9 වෙනි එපිසෝඩ් එක නම්බර් ඊළඟට 10 එන්නේ අපේ 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 10 වෙනි එපිසෝඩ් එක අපි ගැම්මක් අල්ලන්න ඕනේ 10 දී. මොකක් හරි අපි ප්ලෑන් කරගමු. අපි කතා කරගන්නවා මේ ඒ වගේම ස්පෙෂල් පොඩ්කාස්ට් එකක් කරන ඉස්සරහට ස්පෙෂල් කෙනෙක් එක්ක රෙඩි වෙලා ඉන්න. හොඳ අපේ මේ ඔයගොල්ලෝ මේ ඔන්ලයින් දකින්නවා දැන් ඉස්සරහට හොඳ ප්ලේසස් වලට මාරු වෙනවා ඉස්සරහට පොඩ්කාස්ට් දෙක තුනක් යද්දි ඒවා බලාපොරොත්තුෙන් ඉන්න. හරිද අපි තවදුරටත් රිමෝට්ලි රෙකෝඩ් කරන අනාථ සෙට් එකක් නෙවෙයි අපි ස්ටුඩියෝ ලෙවල් එකේ රෙකෝඩ් කරන පොරවල් ටිකක් කරනවා. එන්නේ බයන තියෙන. ඔව්. ටික දවසකින් මාවත් දිගටම බැලෙන්න පටන් ගන්න ඔයගොල්ලන්ට. එහෙනම් අද එපිසෝඩ් එක අපි අවසන් කරනවා. අහපු බලපු ඔයාලා හැමදෙරට බොහොම ස්තුතියි. එහෙනම් අපි අපේ 10 වෙනි එපිසෝඩ් එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ජය වේවා. එහෙනම් goodbye. bye 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 bye. bye.